ඔන්න උදේවි ට්‍රැවල් එකෙන් අද ඔයාලා පුදුම හිතන තැනකට තමයි කරගෙන ඇවිල්ලා තින්නේ. ඔයාලා මෙතෙන්ට ලංකාවේ මෙහෙම තැනක් තියෙනවද කියලා ඉවලත් ඔයාලා දකින්න නැතුව ඇති. ඉතින් සුන්දර මට කියා ගන්න වචන නැහැ. ඇත්තටම සුන්දර මනරම් ස්ථානයක්. මේ වගේ ස්ථානයකට ආවොත් ඔයාලට සෑහෙන්න හිතේ නිදහස මොනතරම්ද කියලා ඉවරලා කියන්න පුළුවන් වෙයි. ඇත්තටම සුන්දර ස්ථානයක්. මහියංගනේ නගරයේ තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඔයාලට පොඩි ගමනක්, ඒ කියන්නේ ගමනක් එන යන ගමන් හරි දෙයක් හිතේ නිදහස තියෙන තැනකට ඇවිල්ලා අපි හොයන්නේ හිතේ නිදහස තියෙන තැනකට ඇවිල්ලා ඒ දේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින්නනේ තියෙන වැඩපළ මානසික පීඩනයත් එක්ක හිතේ නිදහස තමයි හොයන්නේ. ඇත්තටම මේක මේ ඔයාලට ගමනක් යන එන ගමන් හෝ නැරඹිය හැකි ස්ථානයක් තමයි මෙතන. ඉතින් අපි බලමු එහෙනම් ඔයාලට පෙන්වන්න වැඩි කතාව ඕනේ. සුන්දර ස්ථානයක් මහියංගනේ නගරයේ තමයි තියෙන්නේ. ඉතින් ඕන්න සුන්දර කඳු පෙත් වලින් වට වෙච්ච සුන්දර ජලාශයක්, නාගදීප ජලාශය. ඉතින් ඔයාලට පේනවා ඇති සුපිරි view එකක් තියෙන්නේ. මේකේ හොඳම දේ තමයි ඔයාලට සාමාන්‍යයෙන් ඔරුවක වගේ ගිහිල්ලා සුන්දර විවේකීව සුන්දරත්වය නරඹන කොට තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඔයාලට පැරණි ආදි මුතුන් මිත්තන් විසින්, ආදි රජදරුවන් විසින් මේ නිර්මාණය කරන අපූරු නිර්මාණයක්. ඇත්තටම මහියංගනේ නගරයේ ගත්තම ඔයාලට හිතෙන්නේ වැඩිපුරම ජලාශ වලින්, වැව් පොකුණු වලින් ගත්තම ඔයාලට සොරබොර වැව අපිට ගන්න පුළුවන්. නමුත් ඒ වගේම සුන්දර ස්ථානයක් තමයි මේ නාගදීපේ වැව, නැත්තම් නාගදීපේ ජලාශය. ඉතින් සුන්දර වාරි කර්මාන්තය, මුළු රටක්, මහියංගනේ නගරයක් බතින් බුලතින් ස්වයංපෝෂිත වන සුන්දර ස්ථානයක්. ඉතින් සුන්දර අලංකාරාත්මක සුන්දර ජලාශයක්. ඇත්තටම මට මම පොඩි වෙන ගමනක් යන ගමන් තමයි මෙතෙන්ට ගොඩ වුණේ. හරි ලස්සන අපූරු තැනක් නිසා පොඩි වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. ඉතින් බලන්න සුන්දර රය ඇතින් පේන්නේ සුන්දර කඳු පෙත් වලින් වට වෙච්ච සුන්දර ස්ථානයක්. ඉතින් මෙහි මං හිතන විදියට අක්කර අඩි අක්කර වශයෙන් ගත්තොත් එහෙම මේ ජලාශය අක්කර 800ක් 900ක ප්‍රමාණයක් වගේ විසිර පවතිනවා කියලා මට නම් හිතෙනවා. ඉතින් ඔයාලත් එන්න ඕන පාර මං කියන්නම්. මහියංගනේ නගරට ඇවිල්ලා ආඳා උල්පතින් නාගදීපේ වැවට පැමිණෙන්න ඕනි. මෙතනින් ඇවිල්ලා ඔයාලත් එන්න මානසික නිදහස අඩු කරගන්න, ශ්‍රී ලංකාවේ සුන්දර දේවල් දකින්න, සුන්දර දේවල් බලන්න, සුන්දර දේවල් අත්විඳින්න එන්න හැම මොහොතකදීම මතක තියාගන්න. සුන්දර දේ දැකලා ඒවා හොඳට නරඹලා අපවිත්‍ර නොකර කිසිම කෙනෙකුට හිරිහැරයක් නොවන ආකාරයට සුන්දර දේ බලලා ඒක විඳලා එන්න. ඉතින් සුන්දර ස්ථානයක්. තව දේවල්, බොහෝ දේවල් තියෙනවා මෙතන. මෙතනින් අපිට දකින්නට ලැබෙන්නේ මෙතනින් දොර විවෘත කරන තැන. ඉතින් සුන්දර ස්ථානයක්. මම මෙතනින් යන ගමන් පොඩ්ඩක් මෙතෙන්ට ආවේ. ඉතින් බලමු අපි. ආන්නර ඈතින් පේන්නේ මේකේ දොර විවෘත කරලා. ඉතින් මහියංගනේ නගරයට සුන්දරව කුඹුරු යායවල් වලට වතුර සපයන සුන්දර ජලාශයක්. ඉතින් මේ වගේ දේවල් දුටුවාම අපගේ පීඩාකාරී සිත සාමාන්‍යයෙන් සැනසෙනවා. අපි යන්කෝ බලන්න.
සුන්දර ජල ධාරාවෝ අපේ කෙත්වතු අස්වැද්දීම සඳහා මුලින් සැඩපත්ව ලෙස ගලාගෙන ගියත් අවසානයේදී අපේ වතබුල පිටුවම් පෝෂිත කරන්න ඕන පල්ලහැට ගලාගෙන යනවා. ඉතින් සුන්දර ස්ථානයක්. රයිට් අපි ඒ ස්ථානය බැලුවා. දැන් ඉතින් ආයි බන්ට් එක නැත්තම් ඩෑම් එකට තමයි යන්න තියෙන්නේ. ඉතින් සුන්දර ස්ථානයක්. ඔයාලා එන්න පොඩි යන අතරතුර යන ගමන අතරතුර නවත්තලා ඔයාලට විඩා අරගෙන ඒ දේ සුන්දර ආකාරයට නරඹන්නට පුළුවන්. ඉතින් ඔයාලත් එන්න මං කියන්නේ සුන්දර දේ දකින්න. සුන්දර ස්ථානයක්. වැවේ රවුමක් ගහලා ඔරුවක ගිහිල්ලා මාළු අල්ලනවා නම් මාළු අල්ලන අයට මාළු අල්ලන්න පුළුවන්. කාගෙන් තහනමක් නැහැ. ඉතින් සුන්දර ස්ථානයක්. ඈත පෙනෙන කඳු හෙල් අතරින් පට්ට විව් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා එන්න ඇවිල්ලා සුන්දර දේ දකින්න. හරි ලස්සන විව් එකක් මට මෙතන යන්න හිතෙන්නේ. ඉතින් සුන්දරයි. රයිට්. ඔන්න ඔයාලට සුන්දර ස්ථානයක් අදත් උදේවි ට්‍රැවල් එකෙන් පෙන්නුවා. ඉතින් ඔයාලා මේ වගේ ස්ථානයකට එන්න ඇවිල්ලා සුන්දර දේ බලන්න, සුන්දර දේ නරඹන්න. රයිට්. එහෙනම් ඔන්න අපි ගමන ආරම්භ කරන්න කියලා ඉල්ලා හැදුවේ. තවත් සුන්දර තැනක් හොයාගෙන ඊළඟ වීඩියෝ එකකින් මීට වඩා සුන්දර දේවල් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් මේ වගේ හිටවන සුපිරි වීඩියෝ එකක් ආයෙ ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මතක් කරන්න. මේ වගේ දේවල් එන්න බලාපොරොත්තු වෙන්න. අද උදේවි ට්‍රැවල් එකකින් අද සමුගන්නවා. ඔබලාට ජය.